හොඳයි දරුවනේ. අපි කිව්වනේ ගුත්තිල වෙනනද පාඩමෙන් තමයි අපි අද විචාරයක් ලියන්නේ කියලා. එහෙමනම් මං කිව්වා ප්‍රශ්නයක් දීලා ඒ ප්‍රශ්නෙට අදාළව ඔයගොල්ලන්ට විචාරය ලියන හැටි කියලා දෙනවා කියලා. බලමුකෝ අපේ ප්‍රශ්නේ. ගුත්තිල කාව්‍ය අර්ථ රසයෙන්ද ශබ්ද රසයෙන්ද පරිපූර්ණ නිර්මාණයකි. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දෙමින් මෙව ප්‍රකාශය සනාථ කරන්න. මේක තමයි ඕගොල්ලන්ට මම අද තෝරගත්ත ප්‍රශ්නය. අර්ථ රසය, ශබ්ද රසය කැටි වුණු නිර්මාණයක් කියන එකට උදාහරණ දක්වමින් තමයි ඕගොල්ලෝ අද කරුණු පැහැදිලි කරන්න පුරුදු වෙන්න යන්නේ. මේ ප්‍රශ්නයේ දරුවනේ මීට කලින් වසර ගණනාවක්ම පසුගිය ප්‍රශ්න පත්‍රවල ඇවිත් තියෙනවා. සමහරකට බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රවල එහෙමත් නැත්නම් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල. එතකොට ඕගොල්ලෝ මේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් දැනගෙන ඉන්න ඕනේ මේ අර්ථ රසය කියලා අහන්නේ මොකද්ද, ශබ්ද රසය කියලා අහන්නේ මොකද්ද කියලා. දැන් මේ පාඩමට අදාළව මම ඕගොල්ලන්ට පහසු වෙන්න මේ අර්ථ රසය මේ පාඩමෙන් ගන්නකොට තෝරගන්න පුළුවන් කරුණු ටිකක් ලියාගත්තා. උපමා අලංකාරය ඔයගොල්ලන්ට අර්ථ රසයේ විදිහට විස්තර කරන්න පුළුවන්. රූපක අලංකාරය ඔයගොල්ලන්ට අර්ථ රසයේ විදිහට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අතිශයෝක්ති අලංකාරයත් ඔයගොල්ලන්ට පුළුවන් අර්ථ රසයේ යටතේ විස්තර කරන්න. එතකොට දැන් දරුවන්ට ප්‍රශ්නයක් ඒ අර්ථ රසය කිව්වම ඔය තුන විතරද තියෙන්නේ කියලා. නැහැ. මම මේ ඕගොල්ලන්ට පහසු වෙන්න ඕගොල්ලන්ට පහසුවෙන්ම උදාහරණ හොයාගන්න පුළුවන් විදිහේ උපුටා ගැනීම හොයාගන්න පුළුවන් විදිහේ අර්ථ රසය මතුවන කරුණු තුනක් තමයි මේ අරගත්තේ. හැබැයි තව තියෙනවා උත්ප්‍රේක්ෂ අලංකාර, ව්‍යංග්‍යාර්ථ ඔය වගේ දේවල් තව තියෙනවා අර්ථ රසය මතුවන. ඒ විතර නෙමෙයි ඊළඟට අපි යමු ශබ්ද රසයට. ශබ්ද රසය ගැන කියද්දි එලිසමය අනුප්‍රාසය සහ විරිත් භාවිතය කියන කරුණු තුනට විශේෂයෙන් අවධානය යොමු විය යුතුයි. එතකොට මේ ගුත්තිල කාව්‍ය ආශ්‍රයෙන් කරන ඕනෑම විචාරයකදී උපමා රූපක වගේ දේවල් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි එලිසමය අනුප්‍රාසය විරිත් භාවිතය වගේ දෙයක් ආවොත් ශබ්ද රසය යටතේ ඔයගොල්ලන්ට විස්තර කරන්න ඕන තරම් කවි හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයකට අපි කොහොමද උත්තර ලියන්නේ? සරලව එකින් එක හැඳින්වීමේ ඉඳලා පිළිවෙලට ඉගෙන ගනිමු. ඔන්න දරුවනේ අපි විචාරය ආරම්භ කරනවා. මගේ පළවෙනි ඡේදය දිහා බලන්න. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ යුගයේදී වැත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍ය රචනා කළහ. පද්‍ය 511කින් සමන්විත මෙම කාව්‍ය ගුත්තිල ජාතකයේ ඇසුරෙන් නිර්මාණය වී තිබේ. ගුත්තිල කාව්‍ය අර්ථ හා ශබ්ද රසයෙන් පරිපූර්ණ නිර්මාණයකි. මේ බව නිර්දිෂ්ට කොටස ඇසුරෙන් විමසා බලමු. දැන් දරුවනේ මේ මං කියවපු පළවෙනි ඡේදය. මේක තමයි මගේ හැඳින්වීම සහ ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීම කියන දෙකටම අදාළ ඡේදය. ඕගොල්ලෝ දන්නවා මීට කලිනුත් මම විචාරයක් ලියන ආකාරය ගැන විස්තර කරද්දි කියලා තියෙනවා. හැඳින්වීම ඕනාවට වඩා දික් කරන්න යන්න එපා. අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් විශේෂයෙන් මුල් කෘතිය, යුගය සහ කතුවරයා ගැන යම්කිසි හැඳින්වීමක් කළ යුතුයි කියලා ඒ ටික මගේ ප්‍රධාන වාක්‍ය පළවෙනි වාක්‍ය දෙක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ මම කෙලින්ම මගේ ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා අර අර්ථ රසය සහ ශබ්ද රසය පරිපූර්ණ නිර්මාණයක් වෙනවා. ඒ බව පෙන්නන නිදසුන් අසුරෙන් මේක විමසා බලමු කියන තැනට මම ඇවිත් තියෙනවා. එතකොට ඒක මගේ පළවෙනි ඡේදය. ඊළඟට බලන්න මම දෙවෙනි ඡේදේ ඇයි වෙන් කරලා තියෙන්නේ කියලා. පද්‍යකරණයේදී අර්ථ රසය මතු කිරීම සඳහා කවියෝ උපමා අලංකාරය, රූපක අලංකාරය, අතිශයෝක්ති අලංකාරය වැනි කාව්‍යෝපක්‍රම භාවිත කරති. ගුත්තිල කවියාද ස්වකීය නිර්මාණය තුළ මෙකී උපක්‍රම භාවිත කරමින් අර්ථ රසය මතු කරයි. දැන් දරුවනේ ඔයාලට ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙද්දී ඔයාට එක පාරටම අර්ථ රසය කියන එකට ප්‍රවිෂ්ඨ වෙන්න අමාරුයිනේ. අර්ථ රසය කියන්නේ මොකක්ද කියලා මේ විචාරේ බලන කෙනාට තේරෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම අර දෙවෙනි ඡේදයක් අලුතෙන් ගත්තේ. ඒ ඡේදෙදි මම කියන්නේ මොකද්ද? අර්ථ රසය කියලා කියන එක මතු කරන්න කවියෝ මෙන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කරනවා. එහෙමනම් ගුත්තිල කවියාත් මේ උපක්‍රම පාවිච්චි කරලා තමයි අර්ථ රසය කියන එක උපදවලා තියෙන්නේ කියන එකයි පෙන්වන්න හදන්නේ. ඒ නිසා අර ප්‍රශ්නයේ වඩා පැහැදිලි මෙහෙම ලියුවාම වඩා පැහැදිලි අර්ථ රසය කියන්නේ මොකද්ද? අර්ථ රසය පෙන්වන්න පුළුවන් උපක්‍රම මොනවාද කියලා ඔයාගේ උදාහරණයට යන්නේක ගොඩක් පැහැදිලි. ඒ නිසායි අර දෙවෙනි ඡේදයක් ආවේ. දැන් ඊළඟට මම තෝරගෙන තියෙන
කවිය ඔයගොල්ලන්ට පේනවා. කන් කළු වෙන නද ඇසුමෙහි ලොබිනේ රන් රසු දැල් කොළහල වන බියනේ සංසල නොව එහි පිළිරූ ලෙසිනේ නන්හය සෙන් සිටියෝ සිටි මතිනේ. දැන් ඊට පස්සේ අපි දැන් මේ කවිය ගැන විස්තර කරන්න ඕනේ. බලන්න කවිය ගැන කොහොමද විස්තර කරන්නේ? දැන් මේ කවිය අපි ගත්ත උදාහරණේ විස්තර කළ යුතුයි. එහෙමනම් කොහොමද දැන් විස්තර කරන්නේ? ඉහත උද්ෘතයේ කවියා අර්ථ රසය ජනනය කිරීම සඳහා උපමා අලංකාරය යොදාගෙන තිබේ. අපි අතන මතකද අලංකාර 3ක් 4ක් විතර කිව්වනේ. ඒකෙන් මෙන්න මේකයි මේ අවස්ථාවේදී පෙන්වන්නේ කියලා කියන්න ඕනේ. ඇයි දැන් අතන තියෙනවා රූපකාලංකාර අතිශයෝක්ති අලංකාරත් කියලා තියෙනවා. ඒ අතරින් ඔයා මේකේ පෙන්වන්නේ උපමා අලංකාරය කියලා කියන්න ඕනේ. ඊළඟට බලන්න ගුත්තිල පඬිතුමාගේ වීණා නාදය දසත පැතිරී යද්දී එම මිහිරි නාදයට සවන් යොමු කොටගෙන සිටි රාජකීය අශ්ව සේනාවේ ස්වභාවය මෙම කවියෙන් විස්තර වේ. අපිට කොතනදී මේ කවිය හම්බ වෙන්නේ, කොයි අවස්ථාවද මේ කවියට අදාළ වෙන්නේ කියන එක ඉදිරිපත් කරන්න ඕනේ. ඒක වඩා වැදගත්. එතකොට වඩා පැහැදිලි වාගේ ਵਿਚාරය. හරි. තාම මගේ ඡේදය ඉවර නැහැ. බලමු ඊළඟට. තමා ගෙලබැඳි රන් මිනි ගෙජ්ජිවැල් සෙලවුවහොත් එය වීණානාදයේ රස විඳීමට බාධාවක් වේ යයි සිතන නොයෙක් වර්ගවලට අයත් අශ්ව සේනාවෝ නොසෙල්වී සිටිති. එම නොසෙල්වී සිටින අශ්ව සමූහය කවියා උපමා කර ඇත්තේ පිළිම හෙවත් පිළිරූ වලටය. පිළිරූ ලෙසිනේ යන උපමාව භාවිත වීම නිසා කවියේ අර්ථ රසය තවත් තීව්‍ර වී රස විඳින්නාට එම දර්ශනය චිත්ත රූප ඇසුරෙන් මැවී පෙනේ. බලන දරුවනේ දැන් අපි අවස්ථාව මොකද්ද කියලා කිව්වා. ඊළඟට ඒ කවිය මුළු කවියම උපමාව නෙමෙයි නේද? කවියේ කොතනද උපමාව තියෙන්නේ? මොකටද උපමා කරලා තියෙන්නේ? මොකද්ද උපමාව මොකද්ද උපමේය කියන එක පැහැදිලිව කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් මෙතනදි කියනවා පිළිම වලට තමයි අශ්ව සේනාව උපමා කරේ කියලා. එතකොට අපිට මැවිලා පේනවා, හිතේ මැවෙනවා රූපයක්. අශ්වයෝ නිකන් පිළිම වගේ ඉන්නවා. අශ්වයන්ගේ පිළිම මවා ගන්නකො හිතේ. අන්නේ දර්ශනය අපිට මැවිලා පේනවා. එතකොට ඔන්න උපමා භාවිත කරලා අර්ථය වැඩි දියුණු කරගෙන තියෙනවා. ඊළඟට බලන්න මගේ දෙවැනි උදාහරණය. නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසක මූසිල යාද උන් කල. දැන් අපි ඉස්සෙල්ලා උපමා අලංකාරය විස්තර කරා. දැන් බලමු මොකද විස්තර කරන්න යන්නේ කියලා. වීණා වාදන තරගය සඳහා මූසිල රාජසභාවට පැමිණ රජු වන්දනා කරන අවස්ථාව ඉහත කවියෙන් නිරූපිතය. දැක්කනේ මම අවස්ථාව කියනවා ඉස්සෙල්ලාම. මේ ප්‍රශ්න පත්‍රය බලන කෙනාට පැහැදිලිව කියනවා මෙන්න මේ අවස්ථාවේදී මේ කවිය ඉදිරිපත් කළේ. ඊළඟට බලන්න. කවියා මෙහිදී අර්ථ රසය ජනනය කරන්නේ රූපකාලංකාරය භාවිත කිරීමෙනි. දැක්කනේ අපි කියනවා මෙතනදී තියෙන්නේ උපමා අලංකාරය නෙමෙයි, මෙතන තියෙන්නේ රූපකාලංකාරය. පද කමල යන කොටසෙහි රූපක භාවිතය අපට පැහැදිලිව දිස්වේ. කමල යනු රතු නෙළුම්ය. රජුගේ පාද රත් පැහැ බව කීමට කවියා එම පාද රතු නෙළුම් වලට උපමා නොකොට එම පාද රතු නෙළුමට ඍජුවම ආරෝපණය කරා. ඔයගොල්ලෝ දන්නවා උපමාවක් සහ රූපකයක් අතර වෙනසනේ. උපමාවකදී කියන්නේ මේක වගේ කියලානේ. හැබැයි රූපකයකදී කියන්නේ මොකද? මේක තමයි කියනවනේ. ඒ කියන්නේ ඒ ගුණය ආරෝපණය කරනවා අදාළ අනිත් වස්තුවට. වචන ගණනාවක් යොදා විස්තර කළ යුතු යමක් මෙම කෙටි රූපකයේ යොදා කීමෙන් ජනනය වන්නේ අර්ථ රසයකි. දැන් රජුරුවන්ගේ පාදවල ස්වභාවය විස්තර කරන්න ගියා නම් තව වචන ගණනාවක් අවශ්‍ය වෙනවා. නේ? මේ පාද සුකොමල රත් පැහැති පාද කියලා කියන්න විස්තර කරන්න ගියා නම් තව වචන විශාල ප්‍රමාණයක් ඕන වෙනවා. හැබැයි බලන්න අර පද කමල පාද කමල ඒ කියන්නේ නෙළුම් මලක් කියලාම කිව්වා කෙලින්ම. ඒක නිසා අර්ථ රසය වැඩි දියුණු වෙලා තියෙනවා. දැන් දරුවනේ මම අර්ථ රසය විස්තර කරන්න පාවිච්චි කරන කරුණු ගැන කියද්දි කිව්වා රූපක අලංකාරය, උපමා අලංකාරය සහ අතිශයෝක්ති අලංකාරය. දැන් අපි දන්න සියලුම දේවල් ਵਿਚාරේ ලියන්න ඕනේද? නෑ. එහෙම එකක් නෑ. හරිද? ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ එක් කරුණකට උදාහරණ දෙක බැගින්
දැක්වෙන විදිහට. එතකොට ඒ කරුණ යටතේ ඔයා විස්තර කරන්න ඕනේ උදාහරණ දෙකයි. දැන් මම කලින් උදාහරණයක් ගත්ත උපමා භාවිතයට, මේ උදාහරණය ගත්ත රූපක භාවිතයට. එහෙමනම් තවදුරටත් අතිශයෝක්ති තිබුණු පළියට අපි අතිශයෝක්ති අනිවාර්යෙන් ලිවිය යුතුයි කියලා එකක් තියනවද? නැහැ. අතිශයෝක්ති අලංකාරය මම මෙතනදී පාවිච්චි කරේ නැහැ. ඒක ඕගොල්ලොන්ගේ අභිමතය පරිදි කරන්න පුළුවන්. ඔයාට ඕන නම් අතිශයෝක්ති අලංකාරය ගැන විස්තර කරන්න මේ උපමා රූපක අතහැරලා ඔයාට පුළුවන් ඒකක් තෝරගන්න. ඒක ඔයාගේ කැමැත්ත පරිදි ඔයාට කරන්න හැකියාව තියෙනවා. ඒ බවත් මතක තියාගන්න. දැන් අපි යනවා ශබ්ද රසයට. දැන් එකපාරට අපිට ශබ්ද රසයට යන්න පුළුවන්ද? බෑ. ඉස්සල මතකනේ මං කිව්වා අර්ථ රසය විස්තර කරනකොටත් ඉස්සල කියලා ඉන්න ඕනේ අර්ථ රසය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේකෙදිත් ශබ්ද රසය ජනනය කරන ආකාරය කියන්න ඕනේ. ඔන්න බලන්න ඊළඟ ඡේදය මගේ. ශබ්ද රස ජනනයට පැරණි කවිහු එලි සමය අනුප්‍රාසය හා විරිත් භාවිතය වැනි කාව්‍ය උපක්‍රම යොදාගත්හ. ගුත්තිල කවියාද මෙකී උපක්‍රම සිය නිර්මාණය තුල නිරන්තරයෙන් භාවිත කොට තිබේ. බලන්න දැන් මම ශබ්ද රසය කියන්නේ මොකද්ද? ශබ්ද රසයට මොනවද අදාළ වෙන උපක්‍රම කියලා තියෙන්නේ. ඒතකොට එතනින් එහාට අපිට විස්තර කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. මගේ උදාහරණය. නොගොසින් සිටිවන වන නිබඳේයා වෙසසින් සුර නරසෙන් නොමදේයා සතොසින් විඳ විඳ ලොබ නොසිඳේයා මෙලෙසින් වෙන නද අසන සඳේයා. දැන් ඔන්න මේ කවිය කොතනද අපිට හම්බ වෙන්නේ? ඒක කියන්න ඕනේ විස්තරේ මුලම. දෙව් මිනිස් හා සත්ව සමූහයා වීණානාදයේ අසමින් සිටින අවස්ථාව දැක්වෙන මෙම කවියෙහි සෑම පේලියකම පද්‍ය පාද මුල හා අග එක මකුරෙන් අවසන් කරමින් ගුත්තිල කවියා එලිවැට සකස් කොට තිබේ. පුතේ එලිවැටටම තමයි එලි සමය කියලා කියන්නේ. ඊළඟට බලන්න පාදාන්ත එළිය දීර්ඝාක්ෂර යුගලයකින් සමන්විත වීම නිසා ගායනයේදී මෙම කවිය තුලින් උපදින්නේ අපූර්ව ආකාරයේ ශබ්ද රසයකි. මොකද්ද පුතේ අර දීර්ඝාක්ෂර යුගලයකින් අවසන් වුණා කිව්වේ? බලන්න අන්තිම වචන ටික දිහා නිබන්දේයා මදේයා සිඳේයා පේනවද? දේ යන්නත් ඇදෙනවා යා යන්නත් ඇදෙනවා. දීර්ඝාක්ෂරයේ වැදෙන අක්ෂර නේ. ඒ නිසා තමයි කිව්වේ දීර්ඝ අකුරු දෙකක් යොදලා තමයි කවිය ගායනයේට රසය උපදවලා තියෙන්නේ කියලා. ඊළඟට දැන් අපි කියනවා එසේනම් මෙලිසම භාවිතය නිසා කවිය ශබ්ද මාධූර්යෙන් පිරී යන බව පැහැදිලිය. දැන් මේකේ ආරම්භ කරන තැනත් එකම වචන වලින් නොගොසින් වෙසසින් සතොසින් මෙලෙසින් නේ. අවසානයේ නිබන්දේයා නොමදේයා නොසිඳේයා අසන සඳේයා. එතකොට මෙතන ඊටාම ලස්සන රිද්මානුකූල බවක් මතුවලා එනවා. ඔන්න දැන් අපි යන්නේ අන්තිම උදාහරණයට. බලන්න මේ කවිය. දිය දිය ගොස පල කෙරෙමින් සැපෙමිනි ගිය ගිය තන ඊස්වාරන් මුතුමිනි ගිය ගිය දිය නද එනමෙන් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නද නික්මිනි. දැන් මෙතනදී මොකද්ද පෙන්වන්න හදන්නේ? සමාන අක්ෂර ලං උච්චාරණය වීමෙන් උපදින්නේ අනුප්‍රාසය නම් ශබ්ද අලංකාරයයි. ඉහත කවිය ගුත්තිල කාව්‍යයේ අනුප්‍රාස රසය මනවින් නිරූපණය කරන උදාහරණයකි. මෙම කවිය ගායනයේදී නිතර නිතර හඬ නැංවෙන ය ඊ අක්ෂර මගින් මියුරු සංගීතවත් බවක් මතුවේ. ගුත්තිල පඬිතුමාගේ වීණාවේ හඬ සිය දහස් ගුණයෙන් වැඩි වෙමින් ලෝකය පුරා පැතිරී යන ආකාරය ශ්‍රාවක හා පාඨක මනස මත චිත්‍රණය වන්නේ එයින් උපදින ශබ්ද රසය හේතුවෙනි. බලන දරුවනේ මෙතන මේ කරලා තියෙන්නේ එක ළඟ යන වචන. බලන දිය දිය ගිය 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 සිය සිය නේ. මේ එක විදිහට උච්චාරණය වෙන වචන එක ළඟ යෙදීමට අපි කියනවා අනුප්‍රාසය මතු කිරීම කියලා. ඒතර මේ අනුප්‍රාසය කියලා කියන්නේ ශබ්ද උපක්‍රමයක්. එක ළඟ එක විදිහේ වචන උච්චාරණය කරගෙන යනකොට අමුතු රසයක් උපදිනවා. ඒතර දැන් මේ රසය තමයි මේ කවිය ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ශබ්ද රසයට හොඳ උදාහරණයක් විදිහට සලකන්න පුළුවන්. දැන් පැහැදිලි නේද? දැන් ඔන්න අපේ උදාහරණ 4ම අපි විස්තර කරලා ඉවරයි.
දැන් මොකද කරන්නේ? නිකන් අතහරින්න බෑ. දැන් අපි අවසානයේදී අර ප්‍රශ්නේ උඩ ප්‍රශ්නේ කියපු දේ අවසානයේ සනාථ කරලා ඉවර කරන්න ඕනේ. එහෙමනම් වෙනමම කුඩා ඡේදයකට අපි යනවා. ඉහත දැක් වූ සියලු උදාහරණ හා කරුණු මගින් සනාථ වන්නේ ගුත්තිල කාව්‍ය ශබ්ද රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ නිර්මාණයක් වන බවයි. මෙන්න මේක කියලා අපි අපේ ਵਿਚාරය අවසන් කරනවා. දැන් දරුවන්ට තව ප්‍රශ්නයක් ඇති. ශබ්ද රසය යටතේ මම විරිත් භාවිතය කියන එකක් දීලා තිබුණා. ඇයි දැන් මම මෙතනදී විරිත් භාවිතය යොදාගත්තේ නැත්තේ? මම තෝරගත්තේ මේ අවස්ථාවේදී එලි සමය සහ අනුප්‍රාසය කියන ශබ්ද රස උපක්‍රම දෙක. හැබැයි විරිත් භාවිතය විශේෂයෙන් ගුත්තිල කාව්‍ය විරිත් භාවිතය කියන එක ඊටාම වැදගත් පාඩමක්. මම ඕගලන්ට පොරොන්දුවක් දෙනවා අද සුබසට අවුරුද්දක් පිරුණ දවසනේ. සුබස ඊළඟ වීඩියෝව අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ලබා දෙන්නේ ගුත්තිල කාව්‍යයේ අපිට නිර්දිෂ්ට කොටස තුල ඇති ගුත්තිල කාව්‍යයට පාවිච්චි කරලා තියෙන විරිත් සම්බන්ධ වීඩියෝවකින්. මොකද දන්නවද මං එහෙම කියන්නේ? ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ කොහොමද මේ විරිත සකස් වෙලා තියෙන්නේ? ඊළඟට මොනවද මේ විරිත් වල නම් වර්ග? මේ සියල්ල පැහැදිලිව දැනගන්න ඕනේ. එතකොට ඒ දැනුම ලබා දෙන්න මම වෙනමම ඕගොල්ලන්ට විරිත් භාවිතය සම්බන්ධ ගුත්තිල කාව්‍ය අපට නිර්දිෂ්ට කොටසේ විරිත් භාවිතය සම්බන්ධ වෙනමම වීඩියෝවක් ඊළඟ දවසේ ලබා දෙන බවට පොරොන්දුවක් දෙනවා. ඔන්න එතකොට ඕගොල්ලන්ට විරිත් භාවිතය පිළිබඳ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට එදාට උත්තර හොයාගන්න පුළුවන් වෙයි. මේ කොටසේදී මම විරිත් භාවිතය යොදාගත්තේ නැත්තේ මට අවශ්‍ය වෙන්නේ උදාහරණ දෙකයි. ඒ සඳහා මම පැහැදිලිවම අනුප්‍රාසය සහ එලි සමය යොදාගත්ත හින්දායි විරිත් භාවිතය ගැන කිව්වේ නැත්තේ. හැබැයි විරිත් භාවිතය අද හෙටම ඕගොල්ලොන්ගේ අතට පත් වෙන බව මතක තියාගන්න. හොඳයි දරුවනේ. සුබසට විශේෂ දවසක් වෙච්ච අද දවසේ අපිට පුළුවන් වුණා ඕගොල්ලන්ට ගොඩ කාලයක් තිස්සේ ඔයගොල්ලෝ කරපු ඉල්ලීමක් වෙච්ච ਵਿਚාරයක් එක පෙළට උදාහරණ සහිතව ලියාගෙන යන ආකාරය කියලා දෙන්න. එහෙමනම් ඕගොල්ලොන් තවදුරටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියන ආරාධනය කරනවා. තාමත් ඔයගොල්ලෝ අපිව subscribe කරගෙන නැත්නම් පුළුවන් සුබස YouTube නාලිකාව subscribe කරගන්න. ඉදිරියටත් මේ වගේ පාඩම් ඕගොල්ලොන්ගේ නිවසේ ඉඳලා ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයක් අපි ඕගොල්ලන්ට උදා කරලා දීලා තියෙනවා. ඒ වාසනාව ඕගොල්ලෝ සතුව තියෙනවා. ඒ නිසා එකතු වෙලා ඉන්න සුබසත් එක්ක එහෙමනම් තවත් අලුත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.